අපි ළමයි ප්‍රෝග්‍රමින් වල දෙවෙනි දවසේ ඉගෙන ගත්තේ variables ගැන. variable කියන්නේ දත්ත ගබඩා කරන ස්ථාන. variable අන්තර්ගත වෙන තව ප්‍රෝග්‍රෑම් එකක් හදමු. අපි හදමු අපේ නම ස්ටෝර් කරන්න ගබඩා කරලා තියෙන variable එකක්. right. ඉස්ලාම පුතේ අපි අලුත් page එකක් ගමු කෝඩ් එක හදන්න. එතකොට වම් පැත්තේ තියෙන ඉරිතුන ඔයා ඔබන්න. වම් පැත්තේ තියෙන ඉරිතුන ඔබලා පල්ලෙහාන් එනවා ධන ලකුණක්. අන් ඒ ධන ලකුණ. මෙතන තියෙන ධන ලකුණ. ඔබන්න. ඊට පස්සේ ඒකේ ඔප්ෂන් දෙකක් එනවා. ඒක අපි දන්නවා අලුත් එකක් හදද්දි new තමයි ඔබන්න. ඊට පස්සේ අපිට එනවනේ ෆයිල් නේම් එක ගහන්න. එතෙන්ට අපි ගහමු දැන් අපේ නම ගබඩා කරන්නනේ මේ ප්‍රෝග්‍රෑම් එක හදන්නේ. එහෙනම් අපි ගහමු store my name store my name ඔන්න ඔය විදිහට හිස් තැන් තියන්නේ නැතුව ප්‍රෝග්‍රෑම් එකේ නම ටයිප් කරන්න. හරිද? ඊට පස්සේ ඕකේ කරන්න. ඔවුන් අපිට ස්ට්‍රක්චර් එක එනවා. මූලික ව්‍යුහය එනවා. දැන් අපි මේකෙන් අපිට අවශ්‍යව තියාගෙන අනිත් ඒවා අයින් කරලා දාමු. මේ පළවෙනි පේලියේ තියෙන එක අපිට ඕනේ නැහැ. ඒක අපි අයින් කරනවා. ඊට පස්සේ begin එකයි end එකයි අතර තියෙන මේ read ln එක ඕනේ නැහැ. අපි ඒකත් අයින් කරනවා. ඒක අයින් කරලා මේ end එක චුට්ටක් අපි ඔහොම පල්ලෙහාට ගමු. 7 වෙනි පේලියට විතර ගමු. දැන් ඔන්න බලන්න program keyword එක තියෙනවා. store my name කියලා අපේ program එකේ නම තියෙනවා. right. අපි variable එක හදන්නේ ඔය begin එකට උඩින්. එතකොට පළවෙනි පේලියේ අපිට පුළුවන් variable එක හදන්න. දැන් මගේ නමනේ ගබඩා කරන්න යන්නේ. ඒ නිසා මම variable එකට නම විදිහට පාවිච්චි කරනවා. ඔයාලා දන්නවා variable එකක් හදද්දි variable එකට නමක් දාන්න එපේ. variable එකේ නම විදිහට අපි දාමු පුතේ my name කියලා. හරිද? right. ඔන්න අපි දැන් හදමු variable එක. ඉස්සලාම var කියලා අපි type කරන්න ඕනේ. ඒක තමයි විචල්යක් හදද්දි පාවිච්චි කරන keyword එක. ඊට පස්සේ හිස් තැනක් තියලා variable එකේ නම type කරන්න ඕනේ. variable එකේ නම තමයි my name. my name. ඒතර ඒකත් අර හිස් තැන් තියන්නේ නැතුව නේද? අර හඳුන්වනයක් හදන්න පාවිච්චි කරපු නීති රීති වලට එකඟව හදන්න ඕනේ. හරිද? ඔයාලට අවශ්‍ය නම් මෙතන ඔය my සහ name අතර පුළුවන් මේ වගේ අන්ඩර්ස්කෝර් එක පාවිච්චි කරන්න. හරිද? ඊට පස්සේ අපි මෙහෙම ගමු. තිත් දෙකක් තියන්න ඕනේ. තිත් දෙක තියලා අපි දන්නවා variable එක හදද්දී අපි අදාළ data type එක ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙන දත්ත වර්ගය සඳහන් කරන්න ඕනේ. ඔයාලා දන්නවා දැන් data types ටික. ඉලක්කම් පූර්ණ සංඛ්‍යා ඇතුළත් කරනවා නම් integer, ඊට පස්සේ දශම භාග ඇතුල් කරනවා නම් real, ඊට පස්සේ වචනයක් ඇතුළත් කරනවා නම් string, අකුරක් ඇතුළත් කරනවා නම් char, ඔය වගේ data types කීපයක්ම තියෙනවා. එතකොට අපි මෙතන දන්නවා අපේ නමනේ store කරන්න යන්නේ. ඒ කියන්නේ මෙතන වචනයක් නේද? එක අකුරකට වඩා වැඩි සංඛ්‍යාවක් ගබඩා කරන්න තියෙනවනේ මෙතන. ඒ නිසා data type එක විදිහට පාවිච්චි කරන්න ඕන පුතේ string. එහෙනම් අපි type කරමු string. string string data type එක තමයි දාන්න ඕනේ. දාලා ඒ ප්‍රකාශනය ඉවර නිසා තිතයි කමාවයි දාන්න. තිතයි කමාවයි දාන්න. හරිද? ඔන්න variable හදපු පේලිය. var කියලා දැම්මා හිස් තැනක් තිබ්බා. my name කියලා variable එකේ නම දැම්මා. තිත් දෙකක් තියලා string කියලා දාන්න ඕනේ data type එක. එතකොට කම්පියුටරේ දන්නවා මෙතන වචනයක් එන්නේ. ඒකට අවශ්‍ය ඉඩ ප්‍රමාණය ආවෙන් කරගන්නවා. දැන් අපි මේන් කෝඩ් එක හදමු. begin එකයි end එකයි අතරට ඇවිල්ලා අපි අපේ නම දැන් අර my name කියලා තියෙන variable එකක් දැන් හැදෙනවනේ මෙතනදී. my name කියලා. ඒකේ store කරමු. දැන් අපි බලමු මේක පොඩ්ඩක් ඒකට කලින් compile කරලා බලමුකෝ අර හරිය ඔබන්න. එතකොට ඔන්න compile success කියලා වැටෙනවා. හරිය බොහම compile success කියලා වැටෙනවා. හරිද? ඒ කියන්නේ දැන් මෙතනදී නිවැරදිව ඔන්න variable එක හැදිලා තියෙන්නේ. හරිද? දැන් අපි මේ my name කියන variable එක ඇතුළට අපේ නම ඇතුල් කරමු. ඒ කියන්නේ අගයක් දැන් දාන්න තියෙන්නේ නේ. අපි දැන් අර මල්ල හදාගත්තා. ගබඩා කරන මල්ල හදාගත්තා. ඒකට දැන් අගයක් දාන්න යන්නේ. ඒ අගයක් ඇතුළත් කරද්දී පුතේ අපි පාවිච්චි කරන්නේ පැවරුම් කාරකය. මතකයිනේ අර 32යි සමාන කිරීම තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් මෙහෙමයි. my name කියලා අපි හදපු variable එකේ නම සඳහන් කරා. ඔන්න හිස් තැනක් තියලා දැන් ඒකටනේ අගේ දාන්න ඕනේ. 32යි සමාන කිරීම දාන්න. හරිද? ඔන්න 32යි සමාන කිරීම. assignment operator එක දාලා හරිද? පැවරුම් කාරකය දාලා හිස් තැනක් තියලා අපිට
දැන් උතන ගබඩා කරන්න තියෙන්නේ ස්ට්‍රිං වැලියු එකක්නේ. කියන්නේ වචනයක්නේ. ඒ වචනේ ටයිප් කරන්න ඕනේ. හැබැයි ඉලක්කම් ටයිප් කරන විදිහයි වචන ටයිප් කරන විදිහයි වෙනස්. ඉලක්කම් ටයිප් කරද්දී අපිට සාමාන්‍ය විදිහටම නිකන් ඉලක්කමක් ටයිප් කරන්න පුළුවන්. හැබැයි වචන ටයිප් කරද්දී හරිද? දැන් ඔය නමක් ගමක් වගේ වචන ටයිප් කරද්දී පුතේ තනි උඩුකම ඇතුලේ තමයි ටයිප් කරන්න ඕනේ. තනි උඩුකම දෙක ඇතුලේ තමයි ගහන්න ඕනේ. වචනයක් ගහද්දී. දැන් ඔයාගේ නම දාන්න. අමල්. හරිද? කමල් හරි ඔයාගේ නම දාන්න ඕනේ. හරිද? මම දානවා රුක්ෂාන් දේවගේ. හරිද? දැන් හොඳට බලන්න මේක ස්ට්‍රිං එකක් නිසා හරිද? වචන නිසා ඒවා දාන්නේ උඩුකම ඇතුලේ. ඉලක්කම් දාද්දි ප්‍රශ්නයක් නැහැ නිකන් දැම්ම හැකි. හැබැයි වචන දාද්දි උඩුකම ඇතුලේ දාන්න ඕනේ. දැන් මේ ප්‍රකාශනයත් ඉවරයි. දැන් මේ පේලි ඉවරයිනේ. දැන් ඔන්න බලන්න my name කියලා අපේ variable එකේ නම සඳහන් කරා. ඒකට දාන අගය වෙන්නේ අපේ නම. ඒක උඩුකම ඇතුලේ සඳහන් කරා. අගේ පවරන්න පැවරුම් කාරකය දැම්මා. දැන් මේකේ කෙලවරෙන් තිතයි කමාවයි දාලා ප්‍රකාශනය අවසන් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේක කම්පයිල් කරමු. ඔන්න කම්පයිල් සක්සස් වෙනවා. දැන් පුතේ මෙහෙම කරන්න. මේකේ දකුණු පැත්තේ තියෙනවා ඉරි තුනක්. හරිද? දකුණු පැත්තේ තියෙන ඉරි තුන ඔබලා ඕකේ බලන්න ඩිබග් ප්‍රෝග්‍රෑම් කියලා තියෙනවා. ඩිබග් ප්‍රෝග්‍රෑම්. අන්න ඒක ඔබන්න. ඒක එබුවට පස්සේ මෙන්න මෙහෙම වැටෙනවා. අපේ උඩින් කෝඩ් එක තියෙනවා. අර ස්ක්‍රීන් එක ඔන්න දෙපැත්තට වැටලා තියෙනවා. ඒකේ බලන්න මේ variables කියලා අර අපි හදපු my name කියන variable එක පෙන්නනවා. ඒකේ data type එකත් string කියලා වැටිලා තියෙනවා. දැන් ඔය උඩ තියෙන play button අපි එකපාරක් එබුවම දැන් පේනවාද begin එක ගාව තමයි ඉන්නේ. එතනින් පටන් ගන්න ක්‍රමලේඛයේ මූලික ක්‍රමලේඛයේ ආරම්භය. ඔන්න play කරාම අර අපි variable එක හදපු variable එකට අගේ දාපු පේලියට ගියා. තව පාරක් play කරාම අන්න බලන්න variable එකට පුතේ අගේ වැටෙනවා අන්න. දැන් ඔන්න my name රුක්ෂාන් දේවගේ කියලා මොකද වෙන්නේ අර හදපු variable එකට සමාන වෙලා තියෙනව නේද අර රුක්ෂාන් දේවගේ කියන එක. ඒ කියන්නේ variable එකට අගේ දැන් මොකද වෙලා තියෙන්නේ වැටිලා තියෙන්නේ. හරි දැන් ඔයාලා මේකෙන් අයින් වෙන්න මේකෙන් අයින් වුණ හැකි මේක තව පාරක් කොම් ප්ලේ කරාම මෙතනින් exit දෙන්න. ඒතොර අයින් වෙනවා. ඊළඟට මෙහෙම කරන්න. දැන් අපි සාර්ථකව දැන් my name කියලා variable එක හදාගෙන තියෙනවා. ඒකට අපේ නමත් වැටෙන්න හදලා තියෙනවා. දැන් අපි ඊළඟ එකේ මෙහෙම කරමු. අපි display කරමු my name is කියලා my name is කියලා පොඩි වාක්‍යයක් අපි දාලා අර my name කියන variable එකේ තියෙන අගය ඇදලා අරගෙන පෙන්නමු. ඔයාලට වැඩේ අවසන් වෙද්දි මේක තේරෙයි. හරිද? හරියටම. අපිට දෙයක් දැන් මේ තිරේ පෙන්වන්න තියෙන. ඒ කියන්නේ තිරේ පෙන්වන්නේ මෙහෙම දෙයක්. හරිද? my name is කියලා අපේ නම පෙන්වන්න යන්නේ. my name is කියලා අපේ නම පෙන්වන්නයි යන්නේ. මොකයි අපේ වැඩේ? තිරේ දෙයක් පෙන්වන්න ඔයා දන්නවනේ තියෙන keyword එක. වෙන් කරපු පදේ මොකද්ද? right හරි right ln හරි පාවිච්චි කර හැකියි. අපි මෙතන right ln දාමු. right ln දාලා අපිට පෙන්වන්න අවශ්‍ය දේ පුතේ වරහන් ඇතුළේනේ අපි ටයිප් කරන්නේ. ඔන්න වරහන් දෙක දාලා වරහන් දෙක දාලා ඇතුළට ගිහිල්ලා අපිට පෙන්වන්න අවශ්‍ය දේවල් පුතේ උඩුකම ඇතුලේ ගහන්න මතකයිද? ඔන්න උඩුකම දෙක දාලා අපිට පෙන්වන්න ඕන එක දෙයක් තමයි මොකද්ද? my name is කියලා කැලලක් තියෙනවා පෙන්වන්න. ඒත් එකම අපේ නම පෙන්වන්න ඕනේ. එතකොට ඔන්න my name මේක හොඳට ඉඩ ඇරලා එහෙම ලස්සනට ගහන්න පුළුවන්. හරිද? my name is කියලා ටයිප් කරා. හරිද? ඕන් අපි පෙන්වන එක කොටසක්. ඊට පස්සේ දැන් අපේ නම ගබඩා වෙලා තියෙනවා නේද අර my name කියන variable එකේ. my name කියලා හැදුවනේ variable එක. උන් ඕකේ අපේ නම තියෙනවනේ දාලම. අපිට ආයේ නම එතන type කරන්න දෙයක් නැහැ. අර variable එකෙන් අරන් පෙන්වන්න කියමු. එතකොට මෙන්න මෙතන උඩුකමාව ගාව. අර වහපු උඩුකමාව තියෙන්නේ. එතන පුතේ කමාවක් තියලා හිස්තනක් තියලා ඔයා කියන්න variable එකේ නම my name කියලා අපි variable එකක් හදලා තියෙනවා. ඒකේ මගේ නම තියෙනවා. ඒකෙන් අරන් පෙන්වන්න කියලා කියනවා. ඒක උඩුකම ඇතුළේ නෙමේ දාන්නේ variable එකක් සඳහන් කරද්දී ඔය වගේ තැනක උඩුකමා දාන්නේ නැහැ. හරිද? ඕන් දැන් ඒ ප්‍රකාශනයත් ඉවරයිනේ. ඉවරයි ඊට පස්සේ තිතයිකමාවයි දාගන්නවා. හරිද? ප්‍රකාශනය ඉවරයි. දැන් මෙතන වෙච්ච වැඩේ චුට්ටක් බලමු. right line එක දාපුවාම වෙන්නේ පුතේ display කරනවා නේද? display කරන්න එක කොටසක් තමයි my name is කියන කැලල display කරනවා. එක කොටසක්. අනිත් කොටස තමයි අනිත් කොටස ගන්න පුතේ my name කියන variable එක. දැන් ඔයා මේ විදි දන්නවා උඩදී උඩ පේලියේ අපි my name කියන variable එකට රුක්ෂාන් දේවගේ කියන අගේ දාලානේ තියෙන්නේ. ඒ කියන්නේ my name ඇතුලේ රුක්ෂාන් දේවගේ ඉන්නවා. එතකොට my name is කියලා අර variable එකෙන් අගේ අරගෙන දැන් පෙන්වන්න ඕන. දැන් ඔන්න compile කරන්න. compile කරාට පස්සේ ඔයා play කරන්න. play කරාම බලන්න ඔන්න my name is රුක්ෂාන් දේවගේ කියලා වැටෙනවා දැක්කද?
දැන් අපි මෙතන ටයිප් කරලා තියෙන්නේ my name is කැල්ල විතරයිනේ. my name is කැල්ල විතරයි ගහලා තියෙන්නේ. මෙතන කිව්වේ my name කියන variable එකේ තියෙන අගය අරගන්න කියලා. එතකොට එයා අර උඩ දැන් අර ගබඩා කරලානේ තියෙන්නේ අර variable එක ඇතුලේ. ඒ ගබඩා කරපු එක අරගෙන ඔන්න එතෙන්ට පෙන්නනවා my name is කියන කැලලත් පෙන්නනවා. අර my name කියන variable එක ඇතුලේ තියෙන අගයත් තරම් පෙන්නනවා. ඔය විචාර ලෙවල් අගයන් අපිට ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන්. දැන් උදාහරණයකට මම උඩ දැන් ඔය රුක්ෂාන් දේවගේ ගහපු තැන මං ගැහුවා කියලා හිතන්නකො මෙහෙම සමන් කුමාර කියලා. සමන් කුමාර. දැන් my name කියන variable එක ඇතුලේ තියෙන්නේ මොකද්ද ගබඩා වෙන්නේ? සමන් කුමාර. එහෙනම් දැන් මේ පේලිය රන් වෙද්දී මොකද්ද වෙන්නේ? my name is my name කියන variable එකේ සමන් කුමාරනේ දැන් ඉන්නේ. එහෙනම් දැන් පෙන්වන්න ඕන සමන් කුමාර කියලා. my name is සමන් කුමාර කියලා. ඔන්න අපි කම්පයිල් කරා, ප්ලේ කරා. අන්න බලන්න my name is සමන් කුමාර කියලා වැටෙන්නේ. ඇයි දැන් අතන variable එකේ අගය වෙනස් වුණා. ඔය විචල් ලෙවල අගයන් පුතේ අපිට ඕන ලාක වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක ඔයා හදලා ඉවර වෙලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මට එවන්න. මේකේ අර my name කියලා හදන තැනට ඔයාගේ නම ගබඩා කරන්න. ඔයා වෙනත් නමුත් ටයිප් කරලා ඉවරලා බලන්න වෙනස් වෙන විදිය. හරිද? එහෙනම් ඉක්මනට ප්‍රෝග්‍රෑම් එක හදලා ස්ක්‍රීන්ෂොට් එකක් එවන්න. Talk to me, numbers never lie. Add it up, that's me.